බබයිස් අර දසයා ඌ අපි මේ රටේ හාමුදුරුවන්ට දැන් ගරුත්වයක් දක්වන්නේ නැහැ බොලව්. අපි හාමුදුරුවෝ කෙනෙක් දැක්කහම කෙලින්ම කියනවා නම් සාමාන්‍ය මිනිහෙක් දැක්කා වගේ ගානට හාමුදුරුවන්ව දාලා තියෙන්නේ. හාමුදුරුවනේ අපි දෙයක කළේ. මම හරි ආසයි පන්සල් වල ළඟින්ද. හැබැයි පන්සලේ මේ වන විට බුදුදහම මට දකින්න නෑ. ඒක හින්දා මමත් මේ රටේ සමහරක් මිනිස්සුත් පන්සල් වලට එන එක නවත්තලා තියෙන්නේ. හැබැයි මූණත් එක්ක තරහ වුණාට හාමුදුරනේ නහය කපා ගන්නෙ නෑ. එහෙම නේද ඒ කතාව තියෙන්නේ. වැරදි නම් පොඩි කමෙන්ට් එකක් දාපන්. පන්සලත් එක්ක පන්සලට ආවේ නෑ කියලා හාමුදුරුවෝ නිකන් වෙනත් පැත්තකට යනවා කියලා බුදුදහම අතාරින්නේ නෑ. බෞද්ධ දර්ශනය කියන්නේ හාමුදුරුවනේ මෙන්න. ඉතින් කතා කරන්න දෙයක් නෑ. පණ ඒ තරම් නිර්මල දර්ශනයක් තියෙන ඒක දැන් ඉන්න හාමුදුරු විනාශ කරලා දානවා. විනාශ කරලා තියෙන්නේ. විනාශ කරමින් යනවා. ඒ නිසා හාමුදුරනේ මේ බබායිස්ලා බුදුදහම ගැන දන්න ගොඩක් අය පන්සල නිකන් සාමාන්‍ය තැනකටත් වඩා පල්ලයට දාලා තියෙන්නේ. අපි ආසයි හාමුදුරනේ හාමුදුරන්ට ගරු කරන්න. ඒත් අපි කොහොමද ගරු කරන්නේ? බුදුහාමුදුරුවෝ කියපු දේවල් හාමුදුරුවෝ වෙනස් කරමින් යනවා. හාමුදුරනේ දවසක මදි නම් තව ටිකක් කියන්න. මට බනින්න එපා. මෙතන්ට කතා කරලා බලන්න මේක කියපුවා ඇත්තද බොරුද කියලා. පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න.